සමාද බඳින කෙනෙක් නෙවෙයි. කිසිම උනන්දුවක් නැහැ නේ ගැන. ඒක නම් ඇත්තහාමිනේ. දැන් බඳින වයසක් පහුවෙම නුයි ඉන්නේ. අනේ මන් දන්නේ අප්පච්චි. අසාද බැඳලා ලීලිගෙන් අපට කරදර වෙයි කියලානේ ඔය පුතා කියන්නේ. එහෙම කියලා පුළුවන් මේ. මේ ගෙදරත් පුංචි එකේ කන සත්‍ය අහන්න. අපි තාසනොයි. හාමිනේ අපි අර ගිය සමානේ බලන්න ගිය ළමයාගේ වරදක් නෑ නේද? කොහොමද? පුතා නම් ඒකට කැමැත්තක් නැහැ. කපු මහත්තයාගේ බල කිරීමට තමයි එක්කන් ගියේ. ඒ ළමයා ලොකෝ බිසේක රස්සාවක් කරන්නේ. යමක්කම තියෙන මිනිස්සු. අපි නැති කාලෙක ඒ ළමයටත් යන කලදසාවක් තියෙන්න එපේ. අපච්චි දැන් රස්සාවෙන් මස්සෙන් ගියා. මොකද මම රස්සාව කරනවානේ. ඉදාසේ අම්මයි තාත්තේ බලාගෙන ගෙදර ඉන්න පුළුවන් නේ. අනේ රස්සාවක් කරන්න පුළුවන් කාර්ය රස්සාවක් කරන්න ඕනේ. මොකද වයසට ගිහින් රස්සාවක් කරන්නද? ඒක නෙමෙයි දුවේ. අපිත් ඉතින් වයසට යනවනේ. ඒක හරි තාත්තේ මම ඉතින් ගෙදර වැඩ සේරම කරනවානේ. පුතේ ඊළමයට වැඩි බල කරන්න එපා. ඇයි අපච්චි? අම්මයි අපච්චි නිදහසේ තියන්න ඕනේ මොකක් කසාද දැන්නේ? පුතේ ඔය ඊළමයට ඇහෙන්න කියන්න එපා. මොකද පුතාගේ පෞල් ජීවිතේ හොඳින් ගෙනියන්න දෙපෑ. අපච්චි මම පන්සල පැත්තේ ගිහින් එන්න. කාලෙක ලොකු හම්දුර මුණ ගැහුනේ නැහනේ.
අවසරයි අපේ හාමුදුරුවනේ. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ඉතින් කොහමද අලුත් තොරතුරු සිංහල මහත්මයා? ඊළඟ පස්සේ පන්සල පැත්තේ එන්නත් බැරි වුණානේ නේද? ඒකම දහම් පාසලේ වැඩවලටත් උගන්වන්නත් එන්න අමාරු වුණා. එහෙමයි නේ. එහෙම අපේ හාමුදුරුවනේ. පැන්දර පස්සේ වැඩ වැඩි වුණා නෙවෙයි. වැඩ වැඩි වුණා. ඉරිදර තමයි ඉතින් ඔක්කොම ගෙදර වැඩ. ඔලු අජිත්. මේ සිංහල මාත්‍යට මොනවා හරි ඊළඟ පස් ටිකක් හැදුවනම්. ඔය බැඳීම් නැති කරගත්තම ඉතින් දුකම තමයි සිංහල මාත්‍යා. බැඳීම් කියන්නේ දුකක් ජීවිතේ. ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. සිංහල මහත්මයා දහම් පාසලේ ගුරුවරයෙක් නේ. ඉතින් සිංහල මාත්‍යෝ මොනවත් එක්කම එන්නේ දවසක දහම් පාසලට. මම කියලා බලන්නම් පොඩි හාමුදුරුවනේ. දැන් ඉතින් ජීවිතේ රාජකාරී ටික කරන එක තමයි මගේ යුතුයකම. එහෙමයි අපේ ලොකු හාමුදුරුවනේ. තාත්තේ කෑම උයලා ඇති බෙදාගෙන කන්න බෙහෙත් ටිකක් වෙලාවට බොන්න අම්ම මං ගිහින් එන්න ආමිනේ මට තේ එකක් ගෙනාවනම්. දැන් දිසා මගේ දවස්වල දැක්කෙත් නෑ. ඉතින් කොහමද මචං? ආගිය තොරතුරු කොහමද? අර දන්නේ හැමදේම සාමාන්‍ය කරදි සිද්ධ වෙනවා. ඔබ හම්බෙන්න මේ බම්මන් හිටියේ. පොඩි කාරණාවක් කියන්න තියෙනවා. හැබැයි මේක තේලමක් කියලා වරදා වටහා ගන්න එපා. ඒ මොකද්ද මචං ඊ? එයාලගේ මල්ලේ කෙනෙකුත් ඉන්නවා. සමහර විට ඒ ආවෙන්නේ නැති මචං. ඒක මන් දන්නේ නැහැ මචං මම මේ උඹේ හොඳට කියන්නේ. ඔබ පොඩ්ඩක් හොයලා බලපන්. මේ එන මං ගිහින් එන්න. හරි මචං. මේ ගෙදර සේරම බඩුමුට්ටු හැමතැනම මං ආවට පස්සේ තමයි හැමදේම කරන්න ඕන කිසි පිළිවෙලක් නැහැ හරි දැන් කෑ ගහන්න එපා. මම උදව් කරන්නම්කෝ අස්පස් කරන්න. මේ මට හැමදාම කෑම උයන්න බෑ ගිහින් කලින් කෑම අරගෙන හරි ඉන්න මම ගිහලා කෑම අරගෙන. මම දැන් පස්සේ ජීවිතෙත් කාලේ තියෙන්නේ. එහෙනම් අම්මටයි තාත්තටයි කියලා කරගන්න එකයි ඇත්තේ
පොඩි නම මේ ඈඳි ගත්තන. අවසරයි අපේ. පොඩි හාමුදුරනේ. අර සුනිමල් මාත්‍යා නේද? එහෙමයි අපේ හාමුදුරුවෝ. සුවපත් වෙනවා. සුවපත්. සුනිමල් මාත්‍යා නිකම් ප්‍රශ්නකින් වගේ. අනේ හාමුදුරුවනේ අපි වාතෑරලා දාලා යන්න මේක අපේ කරුමේ නෑ අම්මේ. සුඛෝගෝ දේශනා කරලා තියෙන්නේ මෞර්ය උපස්ථානයේ ඉවරට යන්න පුළුවන් මේ මාර්ගයක්.